ප්‍රේමය නමින් පරිත්‍යාගයක් කරන්නට පුළුවන් නම් ඒ පරිත්‍යාගය කරන්නට පුළුවන් වෙන්නේ ප්‍රේමය ගැඹුරුම තැන්වලින් ස්පර්ශ කරපු පුද්ගලයන්ට පමණයි. තමන්ට හිමි පෙම්වතා හෝ පෙම්වතිය පරිත්‍යාග කරන්නට පුළුවන් නම් ඒ පරිත්‍යාගය කොයිතරම් උත්තරීත. මම මේ කියන්නට යන්නේ වෙනි කතාවක්. විකසිත පෙම් පොකුරු පියව්. මෙම ගීතයේ පදමාලාව අජන්තා රණසිංහයන් විසින්. අජන්තා රණසිංහයන්ගේ මේ උත්තරීතර පදමාලාවට තාමත් සාධාරණය කරපු සංගීත රචනයක් සපයනවා ප්‍රේමසිරි කේමදාසය. කේමදාසයන් මේ තරම් ගීතයේ වචනයට ආත්මීය සාධාරණත්වයක් ඉටු කරන්නේ කොහොමද කියලා කියනවා නම් ඒ නිසාම ඔහුට පටබැඳෙනවා මාස්ටර් කියන නාමය. කේමදාස මාස්ටර් කියපුවාම සංගීතය පිළිබඳව අපි තවදුරටත් කතා කළ යුතු නෑ. එතරම් ඔහු ආත්මීය රසයක් ආත්මීය සංධ්වනියක් එක් කරනවා ගීතයට. ධනංජය කියන්නේ හොඳ කැමරා ශිල්පී. මේ කැමරා ශිල්පියා ප්‍රේමයෙන් වෙලී සිටිනවා තරුණ යුවතියක් සමග. මේ ප්‍රේමය වසර 7ක් පමණ කාලයක් ගත. මේ වසර 7 කාලයෙන් පසුව එක් දවසක් තරුණ පුද්ගලයෙක් පැමිණ මේ කැමරා කරුවට ආරාධනා කරනවා තමන්ගේ මංගල්‍යය රූගත කරන්න. නැත්තම් ඡායාරූපගත කරන්න. මේ ආරාධනය පිළිගත් ධනංජය තම කැමරා සහ හම්පන්න අරගෙන සුපුරුදු පරිදි තම වාහනේ නැගිලා මංගල්‍ය පැවැත්වෙන ස්ථානයට යනවා. පුදුමයක්. හිතා ගන්නවත් බැරි අන්දමට පෝරුවේ හිටින්නේ තමන්ට ආදරය කරපු අර සුන්දර යුවතිය. මේ කැමරා ශිල්පියා එකවරම තුෂ්ණින් භූත වෙනවා. සිතා ගන්න බැරි වෙනවා. සිදු වුණේ මොකක්ද, සිද්ධ වෙන්නේ යන්නේ මොකක්ද? ඊටමත් වේදනාකාරී ස්වරූපයකින් බලනවා. නමුත් මේ සුන්දර යුවතියට දැනෙන්නේ මේ මං අවුරුදු 7ක් ආදරය කරපු පුද්ගලයා තමයි දැන් මේ කැමරා ශිල්පියා හැටියට මගේ මංගල්‍යය ඡායාරූපගත කරන්න ඇවිත් ඉන්නේ. මේ වෙනකම්ම ඇය විවාහ වෙනකම්ම ඔහුට ආදරය කළා. හැබැයි පුදුමය නම් විවාහ වෙන්නේ වෙන කෙනෙක්. මේ රහස සංගවාගෙන ඇය කොයිතරම් ආදරණීය රංගපෑමක් ඉදිරිපත් කළාද. සියලුම ඡායාරූප ගැනීම සිදු කරනවා. හැබැයි ඒ සියලුම ඡායාරූප කැමරා ශිල්පියා තමන්ගේ හිතේ වේදනාව තමයි මේ ඡායාරූපෙට නගන්නේ. කොහොම නමුත් පෝරුවේ කටයුතු සියලුම දේවල් සිද්ධ වෙනවා. ඒ සිදුවෙන දේවල් සියල්ලක්ම හරියට මං ඔබට ආදරයෙන් හිටපු මල් වගේ. මේ මල් ලිහෙනවා. එහෙන මල් පයට පෑගෙනවා. හැබැයි මේ පතිකුලට යන්නේ මේ කැමරා ශිල්පියාට පිටුපාලා. මේ ගීතේ එක තැනක කියනවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ. කොයි වෙලාවකවත් මේ ගැහැණියගේ වෙනස් වීම පිළිබඳව වේදනාවකින් දුටුවට වෛරකින් දකින්නේ. ඔහු ආමන්ත්‍රණය කරන්නේ මගේ සොඳුරු ලඳුනේ කියලා. ඇත්තෙන්ම හිතේ කඳුළු බිඳු කොයි වෙලාවකවත් ඔබේ තනි යහනට එන්න එපා. නමුත් ඔබේ ඉහිද්දර ඉකිමිදින්න පුළුවන්. ඒ එක මොහොතකවත් මේ ආදර සැමරුම් කිසිම වෙලාවක ඔබට විරහ ගින්නක් විරහ ගීතයක් නොවෙන්න ඕනේ. ඒකයි මගේ ප්‍රාර්ථනය. මෙම ප්‍රාර්ථනා කරන මේ කැමරා ශිල්පියා තවදුරටත් ඡායාරූපගත කරනවා. අන්තිම මොහොත එළඹෙනවා. ඔවුන් වාහනේට නගිනවා. ඔවුන්ගේ මధు සමය ගත කරන්න යනවා. ඒ නිසා ඔහු ප්‍රාර්ථනාවක් කරනවා කැමරා ශිල්පියා මේ තනිකම රජේන පාලු ලෝකයේ තුල ඔබේ යුගදිවි අරණේ මැණික් පහන්ටම දැල් වෙන්න ඕනේ. ඔබේ යුගදිවි අරණ සෞභාගයෙන් ඉතුරු වෙන්න ඕනේ. සෞභාග්‍ය පිරීලා ඔබට යස ඉසුරු ධන සම්පත් මිල මුදල් යාන වාහන මේ සියල්ලම ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. බලන්න කොයිතරම්නම් මේ කවියා ආත්මීයද? කොයිතරම්නම් මේ කවියා පරිත්‍යාගශීලීද? කොයිතරම් ගැඹුරට ආදරේ උගත් පුද්ගලයෙක්ද? වෛරයෙන් තොර වූ ප්‍රේමයක් ගොඩනැගෙනවා නම් ඒ තමයි උත්තරීතර ප්‍රේමය. ඉතින් මේ උත්තරීතර ප්‍රේමයට ගලපන්න පුළුවන් හොඳම සිංහල ගීතයක් තමයි විකසිත පෙම් පොකුරු පියුම් කියන එක. මේ අමරදේව සූරීන් නිතා අනර්ග ආකාරයට මේක තමන්ගේ කරගනිමින් භාවාත්මක ගැයීමම මේ ගීතයේ තියෙන අපූර්වත්වය තව තවත් වැඩි කරනවා. කතා කරනවා හැම තැනකම ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබ දිවි අරණී පැතුම් විජිතේ මැණික් පහන් වැට දැල් වේවා. ඒත් එක්කම තවත් තැනක කියනවා හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ. ඉහ ඉද්දර ඉඳ ඉකිබිඳි නාසඳ. ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා.